ඈත අතීතයේ පුරාණ ලංකා දේශයේ අහස ගිගුරුම් හඬින් හා දිව්‍යමය ගින්නෙන් පිරී තිබියදී රාවණ නම් බලසම්පන්න කුමාරයෙකු උපත ලැබීය. අසමසම ප්‍රඥාව සහ බලය ලබා ගැනීම සඳහා රාවණ වසර ගණනාවක් තපස් රැක්කේය. අවසානයේ දෙවිවරුන් සියලු ශාස්ත්‍ර කෙරෙහි ඔහුගේ ප්‍රවීණත්වයේ සංකේතවත් කිරීම සඳහා ඔහුට හිස් 10ක් දස ශීර්ෂ ප්‍රදානය කළා. සිය නව දායාදයත් සමග රාවණ ලංකාපුරයේ අසහාය පාලකයා බවට පත්විය. ඔහු සේනාවන් මෙහෙය වූ අතර සූර්යාටත් වඩා දීප්තියෙන් බැබලෙන ස්වර්ණමය නගරයක් නිර්මාණය කළේය. එහෙත් රාවණගේ අභිමානය අහංකාරය දක්වා වර්ධනය වෙද්දී ඔහු දෙවිවරුන් තම අභියෝග කළ අතර තම බල මහිමෙන් දෙව්ලොව පවා දෙදරුම් කැවිය. අවසානයේදී සැබෑ ශක්තිය රැඳී ඇත්තේ බලය හෝ අභිමානය මත නොව ප්‍රඥාව සහ නිහතමානීත්වය තුල බව දෙවිවරු රාවණට සිහිපත් කර දුන්හ.